හයි ගයිස් ඔන්න අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා එනකන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු මිරකියුලස් ලේඩිබග්. එහෙමත් නැත්නම් රජචෝටි 6 වෙනි දිගහැරමේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් යාළුවනේ ඇත්තටම කිව්වොත් මේ පළවෙනි එපිසෝඩ් එක නන් නෙවෙයි. මේ තමයි දෙවෙනි එපිසෝඩ් එක. ඒත් හැබැයි මිරකියුලස් නිර්මාණය කරන කණ්ඩායම විසින් පළවෙනි එපිසෝඩ් එක ගොඩක් පරක්කු වෙලා තමයි රිලීස් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ අද අපි බලන්න යන්නේ මේ දෙසැම්බර් 25 රිලීස් වෙච්ච දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් කතාවට යන්න කලින් මතක් කරනවා ගොඩක් කට්ටිය අපේ වීඩියෝස් බැලුවා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ 113ක් වගේ පොඩි පිරිසක් විතරයි. ඉතින් ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති අලුත් යාළුවෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි වැඩි පරක්කු නොකර අපි අද කතාව බලන්න. එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට බලා ගන්න පුළුවන් අපේ ලයිලාව. එයා තමන්ගේ ඊළඟ සැලැස්ම මොකක්ද කියලා සැලසුම් කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි යාළුවනේ ලයිලා නම් මේ සැලසෙන්නේ ඒ තරම් හොඳ දෙයකට නෙවෙයි. මොකද එයාගේ කාමරේ පුරාම තියෙන පොත් දිහා බැලුවම අපිට ඒක කියන්න පුළුවන්. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ ආල්‍යවයි මෙරිනෙට්වයි. මේ වෙනකොටත් මේ දෙන්නම දන්නවා සලඹයාගේ මිරකියුලස් එක වෙන කෙනෙක්ගේ අතට ගිහින් තියෙන්නේ කියලා. ඉතින් ආල්ල මෙරිනට කියනවා එකටම ආවේ අකුමා. ඊට පස්සේ ෂැඩෝ මෝඩ් අන්තිමට මොනාග්. දැන් ඊළඟ හතුර කවුරු වෙයිද? ඉතින් ඊළඟ හතුර කියනකොටම අපේ මෙරිනට කලබල වෙනවා. මොකද එයා දැන් ගොඩක් බයනුයි ඉන්නේ. මොකද රච්චුඩි දන්නවා එයත් එක්ක හැප්පෙන එක නම් ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා. ඉතින් මේනට සංසුන් කරපු අල්ලා කියනවා ඔයා බය වෙන්න ඕනේ නෑ. ඔයාට දැන් සුපිරිවීර කණ්ඩායමක් ඉන්නවනේ. ඊළඟ හතර කවුරුණත් අපිට පුළුවන් වෙයි එකතු වෙලාව අල්ලගන්න. එහෙම කොහොමද කරන්නේ? අපි යා කවුද කියලාවත් දන්නේ නෑනේ. මේකට උත්තර දෙන අල්ලා කියනවා ඉතින් අපි අකුම කවුද කියලා දැනගෙන හිටියෙත් නෑනේ. ආල්ලා මෙහෙම කියනකොට මේනට් කියනවා ඒත් හැබැයි අපි යාගෙන ගොඩක් විස්තර දැනගෙන හිටියා. එයා පිරිමි කෙනෙක්. ඒ වගේ මෙයාට ඕන වෙලා තිබ්බේ මගේ පූස්කොල්ලගේ මිරකියුලස් ලබා ගන්න. ඒ වුණාට අපි අලුත් අකුමගේ නමවත් එයාට ඕන වෙලා තියෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑනේ. ඉතින් ආල්ලා මේනට් ගිහිතා අදන්න කියනවා අලුත් අකුම කවුරුණත් එයා පහර දෙන්නේ අපේ හැඟීම් වලට. ඉතින් අපි හැඟීම් පාලනය කරගෙන හිටියොත් අලුත් අකුමට බැරි වෙයි අපේ මිරකියුලස් ලබා ගන්න. ආල්ලා මෙහෙම කිව්වා විතරයි මේනට් ආල්ලා වැඳගෙන කියනවා ඇත්තටම මං ගොඩක් පින් කරලා තියෙනවා මට හොඳ යාළුවෙක් ලබන්න. මෙහෙම කියනකොටම තමයි අපේ මේනට මතක් වෙන්නේ අද එඩ්රියන් යාට මූවි එකක් බලන්න එන්න කිව්වා කියලා. ඉතින් මේනට් ආල්ලාට කියනවා ඒ දෙන්නගේ තනියට නීනෝටයි එයාටයි එන්න කියලා. හැබැයි ආල්ලා කියන්නේ එයාට ගොඩක් මහන්සි ඒ නිසාද බෑ කියලා. ඉතින් මේනට ආල්ලාගෙන් ගොඩක් ඉල්ලනවා අන ඔය දෙන්නත් අපිත් එක්ක එන්න කියලා. මොකද මේනට තාම ඒඩ්‍රියන් එක්ක තනියම ඉඳලා පුරුදු නෑ. ඉතින් ආල්ලා මේනට තේරුම් කරලා දෙනවා ඔයයි ඒඩ්‍රියනුයි දැන් කපල් එකක්. මායි නීනෝයි ජීවිතේ හැමදේම දැන් බෙදාගෙනයි තියෙන්නේ. ඒ නිසා දැන් ඔයාලටත් පුළුවන් වෙන්න ඕන ඔය දෙන්නගේ ජීවිතේ හැමදේම බෙදාගෙන ජීවත් වෙන්න. ඔන්න ඉතින් යාළුවනේ ටික වෙලාවකට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. නීනෝයි ඒඩ්‍රියනුයි බස් හෝල්ඩ් එකට වෙලා ඉන්නකොට එතනට අපේ ආල්ලයි මේනටුයි යනවා. ඉතින් නීනෝයි ආල්ලයි දැක්ක ගමන්ම ඒ දෙන්න ගොඩක් ආදරෙන් ලං වෙනවා. ඉතින් අපේ මේනට් මේ දෙන්නව අනුකරණය කරන්න ගිහිල්ලා මෙතන ලැජ්ජ වෙනවා. ඒත් එක්කම මෙතනට බස් එක එනවා. ඊට පස්සේ මේ හතර දෙනාම බස් එකට නගිනවා. ඉතින් මේ වෙලාවේදී මේනට් බලන් ඉන්නේ නීනෝයි ආල්ලයි දිහා. ඉතින් දැන් අපේ මේනටත් ඕන මේ දෙන්න වගේ ඒඩ්‍රියන් එක යට ඉන්න. ඒත් එක්කම මේ වෙලාවේදී බස් එක නතර වෙනවා. මොකද එයාලා යන පාර මේ වෙනකොටත් කැඩිලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් බස් එකත් ලොකු අනතුරකයි තියෙන්නේ. මේ වෙලාවේදී නීනෝයි ආල්ලයි කියනවා දැන් ඒ දෙන්න වැඩ පෙන්නනවා නම් හරි කියලා. ඉතින් යාළුවනේ අපේ ඒඩ්‍රියනුත් දන්නවා නීනෝයි ආල්ලයි තමයි නරිකෙල්ලයි කැස්බෑකොල්ලයි කියලා. ඉතින් අපේ මේනටුයි ඒඩ්‍රියනුයි කවර් වෙලා මේ දෙන්නට වීරය විදිහට පරිවර්තනය වෙන්න ඉඩ සලස්වනවා. ඊට පස්සේ නරිකෙල්ලයි කැස්බෑකොල්ලයි දෙන්නම බස් එකෙන් එළියට යනවා. කැස්බෑකොල්ලා කරන්න යාගේ ආවරණය පාවිච්චි කරලා කැඩුණු පාරෙන් වැටෙන්න යන මේ බස් එක නතර කරනවා. ඊට පස්සේ නරිකෙල්ල කරන්නේ මේ පැත්තට වාහන ටික නවත්තන්න ට්‍රැෆික් කෝන් ටිකක් මතු කරනවා. ඊට පස්සේ මේ දෙන බස් එකේ ඉන්න සෙනග එළියට යවලා මේ බස් එක කැඩිච්ච පාරෙන් එළියට ගන්නවා.
ඉතින් හැමදේම ඉවරනාට පස්සේ තමයි මෙතනට පොලිසියත් එන්නේ. ඉතින් පොලිසිය වගේම හැමෝම නරිකෙල්ලටයි කැස්බෑ කොල්ලටයි ස්තුති කරනවා. ඊට පස්සේ මේ දෙන්නම එයාලගේ වෙලාව ඉවරයි කියලා මෙතනින් යනවා. නරිකෙල්ලයි කැස්බෑ කොල්ලයි එක තැනකට ගිහිල්ලා එයාලගේ ඇත්ත රූපෙට පරිවර්තනය වෙනවා. මේ වෙලාවේදී අල්ලනීනෝට කියනවා මෙරිනට දැන් ඕන එඩ්වින් එක තනියම ඉන්න. ඒ නිසා අපි දෙන්න එතැන්ට නොයයිමු. මොකද අපි දෙන්නට එටත් වඩා කරන්න වැදගත් රාජකාරියක් තියෙනවා. ඒ තමයි මීළඟ අකුම කවුද කියනෙක හොයාගන්න එක. ඉතින් අපේ නීනෝ මේ වැඩේට එක පාරින්ම කැමති වෙනවා. මේ අතර අනිත් පැත්තෙන් මෙරිනට් බලන් ඉන්නේ මෙතැන්ට ආල්ලයි නීනෝ යනකං. ඉතින් යා අල්ලට මැසේජ් එකක් දානවා. ඊට පස්සේ අල්ල මැසේජ් එකක් දාලා කියනවා අපිට එන්න වෙන්නේ නෑ. ඔය දෙන්න තනියම ඉන්න අපිට වෙන වැඩක් තියෙනවා කියලා. ඉතින් අපේ මෙරිනටුයි ඒඩ්‍රියනුයි ෆිල්ම් එකේ ටිකට් ගන්න පෝලිමට යනවා. මේ වෙලාවේදී මෙරිනට් බලනවා මෙතන ඉන්න කපල් දිහා. ඉතින් ඒ කට්ටිය ඉන්න විදිහටම දැන් මෙරිනට් උත්සාහ කරන්නේ ඒඩ්‍රියන් එක්කත් ඉන්න. හැබැයි ඉතින් මෙරිනට්ගේ හිතේ තියෙන ලැජ්ජාව නිසා එයාට ඒක කරන්න ධෛර්යයක් නැහැ. ඉතින් මේ වෙලාවේදී මෙරිනට් දකිනවා මෙතන ඉන්න එක කපල් දෙකක් අත් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මෙරිනටුත් ඒඩ්‍රියන්ගේ අත අල්ලනවා. ඒත් හැබැයි වැඩේ කියන්නේ එයා මේ අත අල්ලලා තියෙන වෙන මිනිස්සෙක්ගේ. ඉතින් මේකෙන් අපේ මෙරිනට් ගොඩක් ලැජ්ජාවට පත් වෙනවා. ඒත් එක්කම මෙරිනට් දකිනවා මකර කෙල්ල ගින්නක් නිවන්න යනවා. ඉතින් එයා කරන්නේ ඉක්මනටම ඒඩ්‍රියන් මෙතන දාලා මෙතනින් ඈතකට යනවා. මේ වෙලාවේදී ටිකී අපේ මෙරිනට් තේරුම් කළ දෙන්න උත්සාහ කරනවා. නගරයට ප්‍රශ්නයක් වුණොත් ගොඩක් වීරයෝ දැන් ඒක විසඳන්න ඉන්නවා. ඒ නිසා මේ වෙලාවෙවත් ඔයා ඒඩ්‍රියන් එක්ක ඉන්න කියලා. ඒත් හැබැයි ටිකී කියන දේ නම් අපේ මෙරිනට් අහන්නේ නැහැ. ඉතින් එයා රතු චූටි වෙලා අර ගින්න තියෙන පැත්තට යනවා. මකර කෙල්ල මේ ගින්දර නිවන්න කලින් අපේ රතු චූටි කරන්නේ වාසනාවේ බලය පාවිච්චි කරනවා. ඊට පස්සේ ආයක ජලකාරාමයකට සවි කළා මේ ගින්දර නිවනවා. ඊට පස්සේ රතු චූටි මෙරිනට් වෙලා අපේ ඒඩ්‍රියන් ඉන්න තැනට යනවා. ඒඩ්‍රියන් අහනවා ඔයා කොහෙද ගියේ කියලා. මේකට උත්තර දෙන මෙරිනට් කියන්නේ මං ගියා බීම ගන්න. ඒත් හැබැයි බීම තිබ්බේ නෑ. ඒඩ්‍රියන් කියනවා අපි දැන් ෆිල්ම් එක බලන්න ගියාට නෑ. දැන් ෆිල්ම් එක ඉවර වෙන්නත් ලං වෙලා. ඉතින් මේ නිසා මේ දෙන්න තීරණය කරනවා එහා පැත්තේ තියෙන කැපේ එකට යන්න. මේ අතර අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් නීනෝවයි යාළුවයි. ඉතින් මේ දෙන්නා මොනාක්ගෙන් පස්සේ අකුමා ගහයට හවුවෙච්ච අය ළඟට ගිහින් අහනවා ඔයාලව අකුමා ගහයට ගත කෙනාගේ නමවත් ඔයාලා දන්නවද කියලා. ඒත් හැබැයි මේ අකුමා ගහයට හවුවෙලා හිටපු මිනිස්සු කියන්නේ අපිට කිසිම දෙයක් මතක නැහැ. අඩුම තරමේ එයාගේ කටහඬ මොන වගේද කියලා දන්නේ නැහැ කියලා. මේ අතරේ අපිට බලා ගන්න පුළුවන් කැෆේ එකට වෙලා ඉන්න අපේ මෙරිනට්වයි ඒඩ්‍රියන්වයි. කැෆේ එකේදීත් මෙරිනට් හදන්නේ එතන ඉන්න කපල් දිහා බලලා ඒ විදියටම ඒඩ්‍රියන්ට ලං වෙන්න. ඒ වගේම යාළුවනේ මේ කැෆේ එකේ අයිතිකාරයාගේ දුව චිත්‍ර වගේක් ඇඳලා ඒ චිත්‍ර ටික මේ කැෆේ එකේ ආපු මිනිස්සුන්ට පෙන්නනවා. හැබැයි ඉතින් මේ පුංචි කෙල්ලව කවුරුත් ගණන් ගන්නේ නැහැ. මේ වෙලාවේදී මෙරිනට් දකිනවා සබ්‍රිනාගේ වීර ස්වරූපයෙන් කොයි හරි යනවා. ඉතින් මෙරිනට් හිතන්නේ කාට හරි මොකක් හරි කරදරයක් වෙලා කියලා. ඊට පස්සේ ඒඩ්‍රියන් දාලා ඉක්මනට මෙතනින් යනවා. මේ වෙලාවේදී අර පොඩි ගෑනු ළමයා අපේ මෙරිනට් ළඟට ඇවිල්ලා එයා ඇඳපු චිත්‍රය මෙරිනට් පෙන්නනවා. ඉතින් මෙරිනට් කියනවා අනේ පැටියෝ මන්නම් බිසි ඕක වෙන කෙනෙක්ට පෙන්න ගන්න කියලා. ඉතින් මේකෙන් මේ පොඩි කෙල්ලට ගොඩක් අවුල් යනවා. මෙරිනට් මේ වෙලාවේදී රතු චූටි වෙලා සබ්‍රිනාගේ කොහෙද කියලා බලනවා. ඉතින් යාළුවනේ සබ්‍රිනා මේ ගිහින් තියෙන්නේ නැති වෙලා තියෙන පූස් පැටියෙක් හොයාගන්න. ඉතින් සබ්‍රිනායක හොයාගන්න කලින් ඉක්මනටම රතු චූටි ඇවිල්ලා ඒ පූස් පැටියව අල්ලගන්නවා. ඕන ටික වෙලාවකට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒඩ්‍රියන් තාමත් කැෆේ එකට වෙලා ඉන්නේ. මේ වෙලාවේදී ඒඩ්‍රියන් දකිනවා මල්ටිමියා කොහේ හරි යනවා. ඒ පස්සේ රතු චූටි යනවත් ඒඩ්‍රියන් දකිනවා. ඉතින් මෙරිනටුත් මෙතන නැති නිසා ඒඩ්‍රියන් තීරණය කරනවා පූස් කොල්ල වෙලා ගිහිල්ලා රතු චූටි ඉන්න පැත්ත බැලුවොත් හොඳයි කියලා. ඉතින් මල්ටිමියා ගියපු වැඩේ මල්ටිමියාටත් කලින් එතනට රතු චූටි ඇවිල්ලි ඉවරයක් කරනවා. ඉතින් දැන් හැම වීරයෙක්ටම ප්‍රශ්නයක් එයාලා කරන්න යන වැඩේ එයාලටත් කලින් රතු චූටි ඇවිත් කරන එකට. ඉතින් යාළුවනේ අපි නම් දන්නවනේ ඒකට හේතුව මොකද එයා ඒඩ්‍රියන් එක්ක ඉන්න පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ. ඉතින් රතු චූටි කාටත් තව උදව්වක් ඕන කියලා බල ඉන්නවා. ඒත් එක්කම එයා ළඟට පෝස් කොල්ලත් එනවා. මේ අතර අර කැෆේ එකේ ගෑනු ළමයා එයාගේ තාත්තට එයා ඇඳපු චිත්‍රයක් පෙන්වන්න හදනකොට මේ වෙලාවේදී එයාගේ තාත්තා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒක නිසා මේ පොඩි ගෑන්ළමයට එයාගේ තාත්තා බයිනවා. ඉතින් මේකට නම් ගොඩක් අවුල් යනවා මේ පොඩි ගෑන්ළමයට. ඉතින් එයා දුකෙන් ඉන්නකොට මේ වෙලාවේදී අකුමා සලඹෙක් ඇවිල්ලා එයාගේ අතේ තිබ්බ පොත ඇතුළට යනවා. ඉතින් තමන් අදින චිත්‍රයට පණ දෙන්න පුළුවන් බලයක් මේ ගෑන්ළමයට අකුමා ලබා දෙනවා. ඒත් එක මේ පොඩි ගෑන්ළමයාව දුෂ්ටයෙක් විදිහට පරිවර්තනය වෙනවා. ඉතින් දැන් ඉඳන් මම මෙයාට මායා කියලා කියන්නම්. මායා දොරටුවක් ඇඳලා පැරිසිය මැද්දට ගිහිල්ලා එයාට පියාඹන්න පුළුවන් යානාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ යානාවට නැගලා පැරිසිය පුරාම යනවා. ඉතින් අලුත් අකෝම ගැන තොරතුරු හොයගෙන නීනෝ යාළුවයි දකිනවා අපේ මායාව. මේ වෙලාවේදී යාළුවා කරන්නේ ෂේප් එකේ නීනෝ දකින්න කලින් ඉක්මනට මෙන්නට මෙසේජ් එකක් දානවා. ඊට පස්සේ මේ දෙන්නම වීරිය විදිහට පරිවර්තනය වෙලා ගිහිල්ලා මායාව නතර කරන්න යනවා. මේ අතේ රතුචූටි පූස්කොල්ලයි කුණුරොඩිය මිනිස්සයාට උදව් කර ඉන්නකොට එයා දකිනවා මේ මෙසේජ් එක. ඊට පස්සේ පූස්කොල්ලත් එක්ක මෙතනින් පිටත් වෙලා යනවා. මේ අතරේ මායා අඳින දේවල් නිසා පැරිසියේ ගොඩක් දේවල් මේ වෙනකොටත් විනාශ වෙලයි තියෙන්නේ. ඉතින් රතුචූටි පූස්කොල්ලයි නරිකෙල්ලයි කැස්බෑකොල්ලයි ඉන්න තැනට යනවා. මේ වෙලාවේදී මායා කරන්නේ ලොකු රතුචූටි කෙනෙක්ව අඳිනවා. ඒ වගේම එයා ලොකු යෝයෝ ටිකක් ඇඳලා අපේ කට්ටිය ඉන්න පැත්තට යවනවා. ඉතින් මේ කරදරෙන් නම් අපේ කට්ටිය බේරෙන්න යනු නවෙන්. ඊට පස්සේ මෙයාලා සැලැස්මක් ක්‍රියාත්මක කළා මායාව අල්ලගන්නයි හදන්නේ. ඉතින් එකට මෙයාලා කරන්නේ කැස්බෑකොල්ලාගේ ආරක්ෂක ආවරණයට මායාව හිර කරගන්න කියනවා. එහෙම කළා මෙයාලා හදන්නේ රතුචූටිගේ යෝයෝ එක පාවිච්චි කළා මායාව අල්ලගන්න. හැබැයි මායා කැස්බෑකොල්ලයාගේ ආරක්ෂක ආවරණයාව හිර කරා විතරයි ඉක්මනටම දොරටුවක් ඇඳලා මෙතනින් පැන ගන්නවා. මේ වෙලාවේදී රතුචූටි වාසනාවේ බලය පාවිච්චි කරනවා. ඉතින් යාට හම්බෙන්නේ ආර්ට් බොක්ස් එකක්. ඉතින් ඒක දැක්කට පස්සේ එයාට හොඳ අදහසක් එනවා. මේ අතරේ නරිකෙල්ල මායා ළඟට ගිහින් අහනවා ඔයාට ওই බලය ලබා දීපු කෙනාගේ නම දන්නවද කියලා. ඉතින් මායා එක කියන්න හදනකොටම මේ වෙලාවේදී ලායිලා මායාට කියනවා ඔයා මං ගැන කාට හරි කියලා තිබ්බොත් මං ඔයාට මේ දීපු බලය ආයෙත් ගන්නවා කියලා. ඉතින් මායා කරන්නේ එයා එකට වහගන්න එක. ඒත් එක්කම මායාගේ ඉස්සරහට ආර්ට් බොක්ස් එකත් අරගෙන රතුචූටි එනවා. ඉතින් යාළුවනේ අකුම සලඹයා ඉන්නේ මායාගේ අතේ තියෙන පොතේ. මේ වෙලාවේදී රතුචූටි මායාට කියනවා මගේ අතේ තියෙන මේ ආර්ට් බොක්ස් එකත් එක්ක ඔය පොත මාරු කරගමුද කියලා. මේකට උත්තර දෙන මායා කියන්නේ ඕක සාමාන්‍ය එකක්. ඒත් මගේ පොත මායාකාර එකක්. එහෙමද? මේ ආර්ට් බොක්ස් එකත් එසේ මෙසේ එකක් නෙවෙයි. එහෙම කියලා මේ ආර්ට් බොක්ස් එකේ තියෙන පැන්සලක් අරගෙන රතුචූටි චිත්‍රයක් අඳිනවා. ඉතින් මේ වෙලාවේදී නරිකෙල්ල එයාගේ නරි බලය පාවිච්චි කරලා ලස්සන පාරාදීසයක් මවනවා. ඉතින් මේකට රැවටිච්ච මායා හිතන්නේ මේ පැන්සලෙන් ඇඳපු නිසා තමයි මේ පාරාදීසය මතුනේ කියලා. ඒ නිසා මායා එයාගේ අතේ තියෙන පොතත් එක්ක මේ ආර්ට් බොක්ස් එක මාරු කරගන්න හදනවා. ඉතින් රතුචූටි ඉක්මනටම මායාගේ අතින් පොත අරගෙන ඒ පොත විනාශ කරනවා. ඒත් එක්කම ඒකෙන් අකුම සලඹය එළියට යනවා. ඊට පස්සේ රතුචූටි ඒ අකුම සලඹයව අල්ලගෙන ඒ අකුම සලඹයව සුදු සලඹෙක් කරලා හැමදේම තිබිච්ච විදිහටම හරිගස්සනවා. ඔන්න ඉතින් ලයිලා එයාගේ මේ සැලැස්මෙන් නම් පෙරදුනා. ඉතින් අපේ රතුචූටි කරන්නේ මේ පොඩි ගෑන්ළමයාගේ නෝට්බුක් එක අරගෙන එයාගේ තා හදන්න කියනවා ඔය අඳපු චිත්‍ර ගොඩක් ලස්සනයි කියලා. ඉතින් මේකට මේ පොඩි ගෑන්ළමයා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ රතුචූටි මේ පොඩි ගෑන්ළමයාට මාලයක් දෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ මේ මාළෙන් පුළුවන්නේ අකුමා ගහයට හවු නොවී ඉන්න. ඉතින් ටික වෙලාවකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ආල්‍යවයි මෙරිනට්වයි. ආල්ලා මේ වෙලාවේදී ගොඩක් කල්පනා කර ඉන්නේ ඇත්තටම අකුමා කවුද කියන එක. ඉතින් මේ වෙලාවේදී අපේ ටිකි එයාගේ කෙළබින්දුවක් මෙරිනට්ගේ අතට වටනවා. ඊට පස්සේ මේ කෙළබින්දුව සීවටනයක් බවට පත් වෙනවා. ඉතින් මේ සීවටනය ආල්යාගේ අතට දීපු මෙරිනට් කියන්නේ කවදාරි දවසක මට මොකක් හරි කරදරයක් වුණොත් ඔයා තමයි මිරකියුලස් පෙට්ටියේ ආරක්ෂකයා වෙන්න ඕන. මං හිතනවා අනිවාර්යෙන්ම ඔයක කරයි කියලා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ මෙරිනටුයි ඒඩ්‍රියනුයි මූවි එකක් බලන්න ගිහිල්ලා. ඒඩ්‍රියන් නම් චුට්ටක් කවුලින් ඉන්නේ මෙරිනට් එයා ළඟ ඉන්නකොට එකපාරටම අතුරුදහන් වෙන එකට. මෙරිනට් මේ වෙලාවේදී කියනවා ඒඩ්‍රියන් මං ඇත්තටම ඔයාට ආදරෙයි. ඒත් හැබැයි ඔයත් එක්ක එකට ඉන්නකොට මට පොඩි ලැජ්ජාවක් වගේම ලොකු බයක් හිතෙනවා. එහෙම කියලා අපේ මෙරිනට් ඒඩ්‍රියන්ගේ උරහිසට ලං වෙනවා. ඒත් එක්කම මෙරිනට් නිින්ද යනවා. ඊට පස්සේ මේ දෙන්නම ෆිල්ම් හෝල් එකේම නිදා ගන්නවා.
ඔන්න ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි මේ එපිසෝඩ් එක අවසන් වුනේ. ඉතින් ඔයාලා මේ එපිසෝඩ් එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම අලුත් ආරම්භය ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලට සුබ දවසක්.